ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි. සුබම සුබ දවසක් කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඔන්න අදත් මෙත්මුනි මහා සෑ පුද භූමියට පැමිණියා. අද තමයි මෙත්මුනි මහා සෑ බුදුසසුන සඳහා පූජා කිරීමේ අවස්ථාව යෙදිලා තියෙන්නේ. එන්නේ මේ අවස්ථාවට සහභාගී වෙන්න මාත් එක්ක වැඩමවා වදාළ ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ කොටගත් මේ පෙරහැර කණ්ඩායම මෙතෙන් සිට මෙත්මුනි මහා සෑ මළුව දක්වා ගමන් කිරීමට නියමිතයි. අනතුරුව මෙතෙන් සිට පහළට ඇති පඩිපෙළ ඔස්සේ පහළ නිව ශාලාවට ගමන් කිරීමට නියමිතයි. මෙතෙන් සිට තමයි ඉදිරි ආගමික දේශ විශේෂී ආගමික කටයුතු පටන් ගැනීමට නියමිතව තියෙන්නේ. ඉතින් ඔබ මේ දකින්නේ මේ අවස්ථාවයි. Name dini beti pemina
මේ ඔබ දකින්නේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජනීය මකුලෑවේ ශ්‍රී විමලාවිතාන මහා නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ කරගනිමින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නායක ස්වාමීන් වහන්සේලාගේ පින්බර වැඩමවීම සහිතවන් වන සුපින්බර මොහොත. සදහැවතුනි, දැන් අප සූදානම් වෙනවා පිළිගැනීමේ ශබ්ද පූජාව ආශිර්වාදාත්මක පූජාවක් ලෙසින් ඔබට සමීප කරන්නට. ඒ නිසා ප්‍රධාන පීඨිකාවේ සිට සෑ මළුව දක්වා මේ පඩිපෙළ තුල රැඳී සිටින සදහැවතුනි, ඔබ සියලු දෙනාම දැන් පඩිපෙළෙන් ඉවත් වී පිළිගැනීමේ ශබ්ද පූජාව සමගින් එකතු වන්නට අපි සූදානම් වෙමු. साधु साधु साधु।
ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං සාදු 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 පැමිණ සිටින පිරිස පංචශීලයේහි සමාදන් කර වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජනීය මකුලෑවේ ශ්‍රී විමලාභිධාන මහා නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට උතුම් සංඝ ගෞරවයෙන් අපගේ নমස්කාරය වේවා. දැන් පැමිණ සිටින මේ ගෞරවනීය පූජනීය සභාව පිළිගැනීමේ අනුශාසනාව. ඒ වෙනුවෙන් මා নমස්කාර පූර්වකව ඇරයුම් කර සිටින්නේ වසරක් වැනි කෙටි කාලයක් තුල සැදැහැවතුනි මෙවන් චෛත්‍ය රාජානන් වහන්සේ නම වයඹ අහස යට ඉදි කරන්නට අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කළ කැපකිරීම අනන්තයි අප්‍රමාණයි. නිවිවර්ජිතව කයේ වෙනස දරාගෙන උතුම් තුනුරුවන කෙරෙහි අප්‍රමාණ කරුත්වයෙන් මාතර විජයසිංහ නම් වූ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ කළ කැපකිරීම උතුම් සංඝ ගෞරවයෙන් සිහිපත් කරමින් ඔබ වහන්සේට මා নমස්කාර පූර්වකව ඇරයුම් කර සිටිනවා. පිළිගැනීමේ අනුශාසනාව සඳහා අපි සැවම උස් හඬින් සාදුකාරදී උන්වහන්සේට ඇරයුම් කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. වැඩමවා වදාළ මහා සංඝරත්නයන් පාදාභිවන්දනාවෙන් අවසරයි. ශ්‍රී ලංකා රාමාන්‍ය මහා නිකායේ මහා නායක මකුලෑවේ ශ්‍රී විමලාභිධාන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් පාදාභිවන්දනාවෙන් අවසරයි. ශ්‍රී ලංකා රාමාන්‍ය මහා නිකායේ නියෝජ්‍ය අධිකරණ සංඝනායක අක්මීමන ධම්මපාල නායක ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම ශ්‍රී ලංකා රාමාන්‍ය මහා නිකායේ දඹදෙණිය ප්‍රාදේශීය සංඝ සභාවේ අනුවිජ්ජක මාගේ කල්යාණ මිත්‍ර ලොකු හාමුදුරන් වහන්සේ වංශානන්ද නායක ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. වැඩමවා වදාළ මහා නායක ස්වාමීන් වහන්සේලා විහාරාධිපති ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයන් පාදාභිවන්දනාවෙන් අවසරයි. පුංචි කාලයක් තුල මහා සෑයක් නිර්මාණය කරන්නට ලැබීම අතිශයින්ම
මේ මගේ වික්ෂ ජීවිතය තුළ මහා සතුටකට කාරණාවක්. කෙසේ නමුත් මේ මොහොතේදී මම කියන්න කැමතියි මේ මහා සෑයට සතුටු වුණාට මේ මහා සෑය මගේ නෙමෙයි. මට මේ මොහොතේ උනත් මේ මහා සෑය අතහැරලා දාන්න පුළුවන් කමක් තියෙනවා. මේ මහා සෑය ඉදිකලේ මංවත් එහෙම නැත්නම් මේ ලොකු හාමුදුරුවන් නිසාවත් මහා සංඝයා නිසාවත් නොවේ මේ බුද්ධ ශාසනය තුල විරාජමාන සෑයක් පූජා කරන්නට ලැබෙනවා නම් සමස්ත බෞද්ධ ජනතාවටත් සමස්ත මහා සංඝ රත්නයටත් ඒක මහා ආඩම්බරයට කාරණාවක් නිසා වෙමයි. මම පැවිදි වෙලා දැන් අවුරුදු 5ක් ගත වෙලා 6 වෙනි මාසේ 8 වෙනිදාට අවුරුදු 5 සම්පූර්ණ වෙනවා. ඊටාත්ම සතුටුයි දිවාරය නොබලා නින්දා අපහාස මැද්දේ මේ මහා සෑය ඉදි කරන්නට දෙවියන් බමුණු පවා මට ආශිර්වාද කළා කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා රාමාන්‍ය මහානිකායේ මහානායක මට ගුරු දේවෝත්තමයන් වහන්සේ නමක් ඒ වගේම මා මේ ශාසනයට පැවිද්ද ලබාගෙන ඉද්දී උන්වහන්සේ මාව ශාසනය ඇතුළත් කරලා මට පැවිද්ද ලබා දුන්නු ගුරු දේවෝත්තමයන් වහන්සේ නමක්. ඒ තමයි ශ්‍රී ලංකා රාමාන්‍ය මහානිකායේ මහානායක ස්වාමින් වහන්සේ. උන්වහන්සේගේ අනුශාසනා පරිදි මේ මහා සෑය ඉදි කරන්නට මත්තෙන් මම උන්වහන්සේ බැහැදකලා මේ කාරණාව සැලකරාම මට ආශිර්වාද කරා. එතෙන් සිට වසරක් වැනි පුංචි කාලයකදී මේ මහා සෑය ඉදි කරන්නට සූදානම් වෙද්දී අපිට ආර්ථික ශක්තියක් තිබෙන්නේ රුපියල් 7500ක් වගේ පුංචි මුදලක් විතරයි අපේ සන්තකයේ තිබ්බේ. කෙසේ නමුත් අපි ගැන විශ්වාස කරලා මේ ලෝකේ ඉන්න බොහෝ පිරිසක් අපිට උදව් උපකාර කරන්නට යෙදුණා. රට රාජ්‍යවල ඉන්න ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ජීවත් වෙන විශාල පිරිසක් මේ මහා සෑය වටා එකතු වුණා. අනේ නිසා මේ මහා සෑය ඉදි කරගන්නට අපිට ශක්තියක් වුණා. මේ මහා සෑය ඉදි කරන්නට අපිත් එක්ක අත්වල බැඳගත්තු වැලි කැඩයක් හෝ පූජා කර සිමෙන්ති ටිකක් හෝ පූජා කරපු හැම දිනාටම අනේක වාරයක් ස්තුති කරන්නට පින් දෙන්නට මේක අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම මෙත්තානන්ද මහත්මයා ඇතුළු කණ්ඩායම මේ මහා සෑය ඉතාමත්ම ලස්සනට අලංකාරව වසරක් වගේ පුංචි කාලයකදී අපිට ඉදි කරලා ලබා දෙන්නට කටයුතු කළා. කෝටි 18කටත් වඩා වැඩි මුදලක් මේ බුද්ධ ශාසනයට පූජා කරපු ලෝකවාසී රටවාසී හැම දිනාටම දෑත නල්ලම තබාගෙන සාදු නාද දෙමින් පින් අනුමෝදන් කරන්නට අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම බහුතරයක් දෙනා නොවුනත් විවිධ පාර්ශවයන් මේ මහා සෑය හදද්දී ඉදි කරද්දී අපේ කකුලෙන් ඇද්දා. අදටත් එහෙමයි. මම සල්ලි ගන්නවා, ගඩොල් අරගෙන විකුණනවා, සිමෙන්ති මාළු විකුණනවා, ලයිට් විකුණනවා, කම්බි විකුණනවා කියලා අපිට චෝදනා කරපු අවස්ථා එමටයි. මේ හැම දෙයක්ම දරා ගන්නට විශ්වාස විදියට අපි හැම දිනාටම නොහැකුණත් ඒක මට ඉතාමත් පොහොදින් තිබුණේ මගේ ගිහි කාලයේ මම ගත කරපු ජීවිතෙත් එක්ක. මේ හැම අවස්ථාවකදී මහා නායක හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නය මේ ප්‍රදේශයේ ඉන්න සියලු ස්වාමින් වහන්සේලා මට ශක්තියක් වුණා. උන්වහන්සේලාටත් මම දෑත නල්ල මත තබාගෙන සාතු නාද පවත්වමින් ස්තුති වෙනවා, පින් අනුමෝදන් කරනවා. මේ මහා සෑය දවසෙන් දවස ඉදිවෙද්දී තිබුණු සතුටට වඩා එහා ගිහිපු දුකක් අපේ ගාව තිබුණා. නිදි මරාගෙන දාන වේලක්වත් නොන ලබා ගන්නේ නැතුව අපිට ගොයරක් ඇනුම් බැනුම් තාඩන පීඩන ඔස්සේ මේ මහා සෑය ඉදි කරේ වෙන කාරණාවක් නිසා නෙමෙයි. අපිට තිබුණු ශක්තිය නිසා අපේ තරුණ දම් සභාවේ තරුණ දරුවන්ගේ ශක්තියත් ඒ වගේම මගේ ආදරණීය මෑණියන් නිරන්තරයෙන් මට කිව්වේ කිසි දෙයක් ගණන් ගන්න යන්න එපා. ඔබ වහන්සේට පුළුවන් මේ දේ කරන්න. ඔබ වහන්සේ හැරෙන්න එපා. යන්න ඉදිරියටම කියන ඒ කාරණාව මහා ශක්තියක්.
ඒ වගේම මේ ප්‍රදේශයේ ඉන්න ස්වාමින් වහන්සේලා ගැන විශේෂයෙන්ම මම සඳහන් කළ යුතුයි. උන්වහන්සේලා මම ආගන්තුකෙක් වුණාට මේ ප්‍රදේශයට අලව්වට උන්වහන්සේලා මා ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් භක්තියෙන් පිළි අරගෙන මට අනුශාසනා උපදෙස් ලබා දෙමින් එකම භික්ෂු පරම්පරාවක් විදියට මාව පිළි අරගෙන මට ශක්තියක් ලබා දුන්නා. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සියලු දෙනාටමත් මේ වෙලාවේ අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු සියලු නිලධාරීන්ට මේ වෙලාවේ ස්තුතිවන්ත වන්නට ඕනේ. ඒ වගේම මේ ප්‍රදේශයේ ඉන්න සියලු දෙනාම මෙතෙන්ට ඇවිල්ලා මේ මළු නිර්මාණය කරන්න ගඩොල් ලක්ෂ 7කට වඩා වැඩි ප්‍රමාණයක් ඔසවා තබන්නට වැලි කියුබ් දහස් ගාණක් මේ මහ පොළොව තුල තුනී කරන්නට ශක්තියක් උනේ මේ ප්‍රදේශයේ ඉන්න ආදරණීය පින්වත් මිනිස්සු. ලෝකවාසී රටවාසී හැමදෙනාම දැක්කේ නැති වුණාට ඔබ මට දුරකථනයෙන් කතා කරලා ස්වාමින් වහන්සේ අපි මුදල් පරිත්‍යාග කරනවා කියලා කියපු වාරවල් අනන්තයි අප්‍රමාණයි. අන්න ඒ නිසාමයි පින්වතුනි මේ මහා සෑය ඉදි කරගන්නට පුළුවන්කම ලැබුණේ. එහෙම අවස්ථාවලදී ඉන්කම් ටැක්ස් වගේ ආයතන වලට පෙස්සන් ගහලා හාමුදුරුවෝ හිරේ දාන්න ඕනේ දවසක් හරි කියලා ඉන්කම් ටැක්ස් එකේ අධ්‍යක්ෂ ජෙනරාල් මහත්මයා මෙතෙන්ට එපු හාමුදුරුවෝත් හිටියා කියන කාරණාව කනගාටුවෙන් හෝ මට මේ වෙලාවේදී සඳහන් කරන්නට ඕනේ. මාක්නිසාද ඊ타ත්ම ශ්‍රද්ධාවකින් භක්තියකින් මේ මහා ශාසනය වෙනුවෙන් මේ වයඹ පළාතේ උසින් වැඩිම අඩි 151ක් උස මේ මහා සෑය නිර්මාණය කරන එක ලේසි නැහැ. ඒ නිසා මම අවුරුදු 39 දී ශාසනයට ආවේ මේ බිස්නස් කාර්යයක් වෙන්නවක්වත් ගඩොල් විකුණන්නවක්වත් එහෙම නැත්නම් සිමෙන්ති මළු විකුණන්නවක්වත් නෙමෙයි. මේ මහා ශාසනය රැක ගන්නට ධර්ම විනය කටයුත්තක් වගේම අපිට පුළුවන්කම තියෙන්නට ඕනේ ශාසනික වශයෙන් එකමුතුකමක් ඇති කරගෙන මේ වගේ මහා විහෙර විහාර නිර්මාණය කරන්නට. ඉතින් ඒ නිසා මට පුළුවන් ශක්තිය තිබුණා. ඒ ශක්තිය නිසාමයි මගේ ලොකු හාමුදුරන් වහන්සේලා ඇතුළු මට උදව් උපකාර කරපු ಜಾති ආගම් ભેදයකින් තොරව මහා විශාල පිරිසක්ගේ ශක්තියයි මේ ඔබ සාදුනාද දෙමින් වන්දනා කරන්නේ. ඒ නිසා මෙම අවස්ථාවට වැඩමවා වදාළ මහා නායක හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නය යලිත් වරක් පාදාභි වන්දනාවෙන් පිළිගන්නවා. ප්‍රාදේශීය ලේකම්තුමිය මහා ශක්තියක් ඒ වගේම ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමිය ඇතුළු මේ අලව්පුරවරේ හැමදෙනාම නම් නොකී සාකි හැමදෙනාම අපේ ශක්තියක් වුණා. ලංකාවේ ලෝකේ හැම තැනකම මිනිස්සු දහස් ගාණක් මාවට එකතු වුණා. මට ශක්තියක් වුණා. මේ අවස්ථාවට පැමිණි නොපැමිණි හැමදෙනාටම බොහොමත් ස්තුතියි. මේ සජීවීව ලෝකේ ඉන්න බොහෝ දෙනෙක් මේ මහා මංගල්‍ය තූපරාජ මංගල්‍ය සජීවීව නරඹනවා. ඔබට එන්නට නොහැකුණත් මා ඔබත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා මේ මෙත්මුනි මහා සෑය පින්බමට. එසේනම් අපි සූදානම් වෙන්නේ මෙත්මුනි මහා සෑය සසුනට පූජා කරන්නටයි. ඒ සසුනට පූජා කරන මෙත්මුනි මහා සෑය අද සිට බාරවන්නේ ඔබටයි. එසේනම් මේ ස්ථානයට නොවා හැමදෙනාටම මේ බුද්ධ ශාසනය තුළම නිවන් අවබෝධයටම කාරණාවක්ම වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මගේ තරුණ සමිතියේ තරුණ දම්සභාවේ තරුණ දරුවන්ටත් ඒ අම්මල තාත්තලාටත් මේ ගම්වල මට කැමැති අකමැති හැම දෙනාටමත් නිවන් අවබෝධයටම මේ මහා සෑය එකම එක රුකුලක් හරි ලැබේවා ලබා දේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන හැම දිනාටම ආශිර්වාද කරනවා නිවන් දකින්නට මේ මහා සෑය උපකාර වේවා කියලා හැම දිනාටම තෙරුවන් සරණයි. මෙත්මුනි මහා සෑරදුන් ඉදිරියේ ඉදි වූ විවුර්ත වේදිකාවක් තුල රඟ දැක්වෙන තවත් රාංගනයක් තමයි ඔබදී දකින්නේ. Rajasthan Seuna Bigi Tum Apirivara Dulavai Satrat Bedun Budu Se Kot Hasti Shai
මිත්මුනිසෑ මළුව එකම පුණ්‍ය මංගල්‍යයක් වූ මොහොතක මිත්මුනි මහසෑ තේමා ගීතයට අනුව රංගනයේ යෙදෙන පිරිසක් Wow, man.
අද දිනේ මෙත්මුනි මහා සෑ මළුව තුල සිදුවන ආගමික සිදුවීම් අතර තවත් සුවිශේෂී සිදුවීමක් තමයි ඔබ මේ දකින්නේ. මෙත්මුනි මහා සෑ පොත් වහන්සේ නිරාවරණය කරන අවස්ථාවක්. ඒ සඳහා ඒ කටයුත්ත සිදු කෙරෙන්නේ ඩ්‍රෝනයක ආධාරයෙන්. ඉතින් මේ ඩ්‍රෝනයේ සූදානම් වන අතරතුර මෙත්මුනි මහා සෑ මළුවේ රැඳී සිටින ඒ ශබ්ද පූජා පවත්වන ශිල්පීන්ගේ ඒ ශබ්ද පූජා අනාභ්‍යත් දහසකුත් පින්වතුන්ගේ සාදුකාර මැදේ මේ සිදුවීම සිදු වෙනවා. දැන් මේ ඔයාලට පේනවා ඇති ඒ ඩ්‍රෝනේ ක්‍රමයෙන් අඩි 151ක් පමණ උස ඒ මෙත්මුනි මහා සෑ පොත් වහන්සේ වසා වෙන ඒ රිදි පළස ඉවත් කිරීම සඳහා මෙත්මුනි මහා සෑයේ පොත් වහන්සේ සමීපයට ක්‍රමයෙන් ලං වෙන ආකාරය මේ ඔයාලට දැන් පෙනෙනවා ඇති. ඒ පොත් වහන්සේ සමීපයටම පැමිණ තිබෙන ඩ්‍රෝනේ ක්‍රමයෙන් ඒ කටයුත්ත සඳහා මේ සූදානම් වන ආකාරය. ඉතින් මේ සිදුවීමත් සමගම අද දිනේ මෙත්මුනි මහා සෑය සසුනට සම්බුද්ධ ශාසනයට පූජා කිරීමත් සමගම ලෝකවාසී සියලුම පින්වතුන්ට ඍෂි පරිදි පැමිණ තමන්ගේ ආගමික කටයුතු සිදු කරගන්නට පුළුවන්. ඉතින් අද දිනේ තුලම මේ පැවති ආගමික කටයුතු මෙතනින් නිමාවට පත්වන්නේ. අද රාත්‍රියේ ආගමික වැඩසටහන් කීපයක්ම පැවැත්වෙනවා. බණ දේශනා සහ අනෙකුත් ආගමික වැඩසටහන්. ඉතින් අද අදින් ඇරමුණ මේ කටයුත්ත 17 වෙනිදා වනතේ මේ විසක් සතිය තුළම මේ ආගමික වැඩසටහන් ආගමික කටයුතු සිදු වෙනවා. ඒවට ඔබට විශේෂයෙන් පැමිණ තමන්ගේ ආගමික කටයුතු සිදු කරගන්නට පුළුවන්. ඒ පැමිණ ඉතින් ඒ කටයුතු සිදු කරගන්න කියලා අපි ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මේ මෙත්මුනි මහා සෑ තුළ මේ අද දිනේ සිදු මෙත්මුනි මහා සෑ බුදු සසුනට පූජා කිරීමේ මංගල්‍යයේ තොරතුරු ඔයාලා සමීප හමුවට මම ගෙනාවා. ඔයාලා ඒ කටයුත්ත ඔයාලා සම්බන්ධ වුණාසේ ඔයාලට හැඟෙනවා ඇති. ඉතින් අපි එක සම්බන්ධ වීම තුළින් ඒ රැස්වුණ පින් ඔයාලට අත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් තවත් හදවතට දැනෙන මේ වගේ වීඩියෝ එකකින් හමුවනතුරු ඔයාලා